නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අද මම කල්පනා කළා සතිපට්ඨාන මුල් කරගෙන දේශන මාලාවක් පවත්තා. සතිපට්ඨාන කියන එකේ තේරුම සිහිය ඉපදීව නැත්තම් සිහිය පවත්වාගෙන යාම. සිහිය තුල කල්පනාවෙන් අවබෝධයෙන් අවධානයෙන් ජීවත් වීම කියන තේරුම තමයි මෙහි තියෙන්නේ. ඇත්තටම සතිපට්ඨාන සූත්‍රය අපි හරියට තේරුම් ගත්තොත් අපේ බෞද්ධයෝ කිසිම බණක් කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. Tamanටම මේ අභ්‍යාසයට එන්න පුළුවන්. මහා සූත්‍ර ගොඩක් කියවන්න ඕනේ නැහැ. බුදුහාමුදුරන්ගේ කාලේ රහත් වෙන්න හරි ධර්මය අවබෝධ කරන්න හරි මිනිස්සු එක ධර්ම දේශනාව ඇහුයි. ඉතින් ඒ වගේ බුදුහාමුදුරුවෝ ඒ කාලේ තිබිච්ච සමාජ ප්‍රශ්න වලට කුල බල ભેද ගැන නොයෙක් දේවල් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් ඔය සේරම අපි කටපාඩම් කරලා හෝ කියවන්න හෝ අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ බහුසුතභාවය නොවේ. අවශ්‍ය වෙන්නේ අභ්‍යාසය. සති සම්පොච්චංගෝකෝ කස්සප මයා සම්මදක්ඛාතා භාවිතා බහුලී කතා යානි කතා වත්තු කතා සුසමාරද්දාය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක මේ කටපාඩම් කිරීමක් නෙමෙයි. අවශ්‍ය වෙන්නේ අභ්‍යාසයක්. මොන වගේ නිතර බහුලී කතා. හරියට වාහනේ නැගලා අපි නිකන් ඉන්නේ නැහනේ යනවනේ. ඒ වගේ හොඳට ආරම්භ කරන්න ඕන අද ඉඳලා මම කරනවා කියලා අදිෂ්ඨානය තියෙන්න ඕන. අන්න ඒ වගේ මේ සතිය කියන එක අභ්‍යාසයක්. ලංකාවේ බෞද්ධයන්ගෙන් අපි අහුවොත් සතිය අභ්‍යාස කරන කී දෙනෙක් ඉන්නවද? ලංකාවේ බුදුහාමුදුරුවෝ යලි ඉපදෙනවද නැද්ද? ওই වගේ කිසිම වාදයක් මේකට අවශ්‍ය වෙන්නේ නැහැ. මොහොත තුල ජීවත් වීම පිළිබඳ කලාව තමයි මේ තුලින් උගන්වන්නේ. එතකොට මේක බැලූ බැල්මට හරි සරලයි. ඒ වුණාට මේ පුංචි දේ අපි ඉදිකට්ටකට නූලක් දාන එක බැලූ බැල්මට හරි ලේසි. හැබැයි ඒක අවධානයෙන් කල්පනාවෙන් කරන්නට ඕන. ඒ වගේ තමයි මෙතනත් අපි සියුම් හැබැයි අවධානයෙන් කල්පනාවෙන් මේක කරන්න. හරි සරලයි. සතිපට්ඨාන සූත්‍රයේ පටන් ගන්න ආනාපාන සතිය. ඇත්තටම වාඩි වෙලා කරන භාවනා එකයි තියෙන්නේ. අනිත් ඔක්කොම භාවනා තියෙන්නේ ජීවිතේ. ඒ කියන්නේ අමුතු භාවනාවක් නෑ. ජීවිතේම භාවනාව. කන එක, බොන එක, නිදන එක, යන එක, එන එක, වැසිකිලි කැසිකිලි යන එක, තරහ යන එක, අධික රාගය, අධික කාමය මේ ඕනම එකක් ඔබට භාවනාවක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. මේක ඔබ ගැන කරන පර්යේෂණයක්. ඔබ ගැන කරන කියවීමක්. ඔබ ගැන කරන හැදෑරීමක්. ඔබ ගැන කරන ඉගෙන ගැනීමක්. ඔබ තේරුම් ගන්නේ නැතුව ලෝකේ තේරුම් ගන්න බෑ. සතිපට්ඨාන සූත්‍රය කිසියම් නිකාය බෙදීමකට අයත් වෙන්නේ නැහැ. අපි සරලව ගත්තොත් තේරවාද, මහායාන, තන්ත්‍රයන් මේ හැමෝම සතිපට්ඨානය පිළිගත්. සෙන් සම්ප්‍රදාය හැදුනේ චීනය මුල් කරගෙන සතිපට්ඨානය පදනම් කරගෙන. අපි ජපානය ගත්තොත් ජපානයේ සතෝරි සම්ප්‍රදාය. සතෝරි සම්ප්‍රදාය හැදුනේ සතෝ කියලා කියනවා, සතෝරි සම්ප්‍රදාය කියලා කියනවා. ඒක හැදුනේ තනිකර සතිපට්ඨානය මුල් කරගෙන. ඒක හන්ද චීන, ජපාන්, කොරියන්, මොංගෝලියා හෝ ඕනම රටක බෞද්ධයෝ සතිය කියන එක මූලික අභ්‍යාසයක් විදියට පිළිගන්න. රහත් වෙන්න හෝ බෝධිසත්වයෙක් වෙන්න නම් සතිය අත්‍යවශ්‍යයි. ඒ නිසා ඔබ කුමන මාවත තෝරගත්තා බුදුවීම හෝ රහත් වීම තෝරගන්නවා නම් ඒ කුයිකටත් සතිය අවශ්‍යයි. දැන් අපි වැදගත්කම තේරුම් ගත්තනේ. දැන් අපි ඉක්මනින් යමු සූත්‍රයේ මොකද්ද තියෙන්නේ කියලා. මේක පටන් ගන්නකොට අනිත් සූත්‍ර වගේම ඒවම් මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියන් කියන එක වෙනුවට මෙතන කුරුසු විහෙරති කම්මාස ධම්මන්නාම නිගම්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළේ කුරු ජනපදේ උපනගරයක් වෙච්ච කම්මාස ධම්ම කියන ගමේ. ඉතින් අටුවාවේ ගොඩක් විස්තර තියෙනවා. මේක ගැන අපි එච්චර කියන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් මේ කුරු කියන ජනපදය හඳුනගෙන තියෙනවා වර්තමාන කාලේ දිල්ලිය හැටියට. දිල්ලිය කිට්ටුව. එතකොට අපි දන්නවා
දැන් අපි ඒවා විස්තර ශාස්ත්‍රීය වැඩිය නැතුව කතාවට යමු. මූලික කරුණුට. කොහේද දේශනා කරේ එච්චර වැදගත් නොවුනත් අපි සූත්‍රය කොහොමද කියන එක පටන් ගන්න ඕන නිසා තමයි මේ ටික කිව්වේ. දැන් අපි මේ සූත්‍රය දේශනා කළේ භික්ෂූන්ටනේ. එතකොට භික්ෂුන් වහන්සේලාට මේක කිව්වා හැඳින්වීමක් කළා සූත්‍රය. අනේ සූත්‍ර වලට වඩා වෙනස් එතකොට. මොකද්ද මේ දේශනා කළේ? දුක්ඛ දෝමනස්සානං අත්තංගමා ඥායස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියා. අන්න එතන හරි වැදගත්. නිර්වාණය කියන එක මැරුණම ලැබෙන එකක් නෙවෙයි. ඔබේ තියෙන ජීවිත ගැටලු, ඔබේ තියෙන කෑදරකම්, ඔබේ දේවල් වස්තු තණ්හා, අනවශ්‍ය තරම් බැඳීම්, දැඩි බව, ඒ සියල්ලම තුනී කරලා ඔබට පූර්ණ නිදහස් මිනිසෙක් වෙන්න පුළුවන් මේ ජීවිතේ. මේ ජීවිතේ ගැටලුව විසඳගත්ත තැන ඇතිවෙන නිදහස තමයි නිවන කියලා අපි කියන්නේ. නිවන කියලා කියන්නේ ජීවිතය තුළ ලැබෙන සජීවී අත්දැකීම. ඒකට මේ වෙන වෙන ලෝකවල ගිහිල්ලා මරණයෙන් පස්සේ යනවා මේ නිවන් වඩින්නවත් බෑ. නිවන් කුරට යන ගමන එහෙම නිවන යන එකක් නෙවෙයි. ඒක අර කවි සින්දුවල තියෙනවා කමන්න එහෙම තිබුණට. හැබැයි අපිට ඒකෙන් වැරදි රූපයක් හදලා තියෙනවා නිවන ගැන. නිවන කියන්නේ ඔබේ පූර්ණ දුකින් නිදහස් වෙලා නිවහල් පුජ්‍යලයක් බිහි කිරීම පිළිබඳ චින්තනය. ඊළඟට මේක වැදගත්කමක් කියලා දෙන්න. ඒකායනෝ යම් භික්කවේ මග්ගෝ සත්තහනං විසුද්ධිය. මේක තමයි එකම පාර පූර්ණ පිවිස්තුකම, මනසේ පැහැදිලි කිරීම, මනස සුද්ධ කර ගැනීම, මනස පිරිසුදු කර ගැනීම සඳහා ඉතාම වැදගත් එකම මාර්ගය, නිවනට තියෙන එකම මාර්ගය මෙම සතිපට්ඨානය. නැත්තම් සතිය. දැන් අපි කොහොමද කරන්නේ? ඉතින් එතන පටන් ගන්න. සෝ සතෝ වස්ස සති, සතෝ පස්ස සති. ඔහු මෙන්න මෙහෙමයි කරන්නේ. හරි ලේසි පටන් ගන්න වෙදී කොතෙන්ටද ගිහිල්ලාද කරන්නේ? ඉතින් අපි වාඩි වෙන තැන හොයා ගන්න ඕනනේ. එතකොට කියනවා නිස්කලංක තැන, ගහක් මුල, එහෙම නැත්නම් ශුන්‍යාගාරය, එහෙම නැත්නම් කැලය, අරඤ්‍යගතෝ රුක්ක මූලගතෝ ශුන්‍යාගාරක. නිසීදති පල්ලංක ආපුජිත්වා උජුං කායම් පනිදාරේ. සතින් උපට්ඨ බෙක්තෝ. භාවනාවේදී තා වැදගත් වෙනවා ඇඟ සැහැල්ලු වෙලා අපි හුස්මට අවධානය යොමු කරනවා නම් ඇඟ පුළුවන් තරම් සැහැල්ලු කරගෙන ස්වභාවිකව ඇතුල් වෙන පිට වෙන. ස්වභාවිකව ඇතුල් වෙන පිට වෙන ඔබේම ස්වභාවික හුස්මට අවධානය යොමු කිරීම. ඒක ඉතාමත්ම වැදගත්. එහෙනම් අපි මේ කියලා දෙන්නේ කොහොමද? අපි හුස්ම එක්ක දීර්ඝව ගන්නවා කෙටිව ගන්න. ඔන්න ඕක තමයි මුල් වාක්‍ය දෙකේ. වාක්‍ය හතරක් තියෙනවා. දීර්ඝව ගැනීම, දීර්ඝව පිට ගියේ. කෙටිව ගැනීම, කෙටිව පිට ගියේ. දීගම් වා ත්‍රස්සම්ම. අසසන්තෝ පස්සසන්තෝ. එතකොට අපිට පේලි හතරයි තියෙන්නේ. අර ලේසි පාඩම් කරගන්න. දීගම් වා අසසන්තෝ දීගම් අසසාමීති. රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති. මම මේ හතරම කෙටි කරලා කිව්වේ. එතන තියෙන වචනයක් පජානාති. දැන් මේක පොඩි අධ්‍යයනයක් විදිහට අපි කියන්නේ. ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා අපි මේක න්‍යායිකව ඉගෙන ගන්නවා. ඒ කියන්නේ ක්‍රමානුකූලව ඉගෙන ගන්නවා. හැබැයි ඊට පස්සේ අපි ඉගෙනගෙන වැඩක් නැහැ. ඉගෙන ගත්තා ඕන තරම්. මේකේ වැදගත් වෙන්නේ තේරුම් ගැනීම. අන්න එතකොට මම වචනෙන් වචනේ වැදගත් වචන ටික කියනවා. එතන මෙතන පටන් ගන්නකොට මේ පේලි හතර තියෙන එක වචනයක්. මොකක්ද මේ වචනය? පජානාති. කියන්නේ අපි ඔයගම් කල්පනාවෙන් බලනවා කියලා කියන්නේ. හොඳ කල්පනාවේ හොඳ අවධානයේ හරියට අර පූසෙක් සතෙක් දඩයන් කරනවා වගේ. හරි අවධානය හොඳට බලන්න. ඊට පස්සේ ඒක දැනුවත්ව. හැබැයි දෙවනි පේලියට යනකොට අපි මුල් ටික කළොත් ඒ කියන්නේ හොඳට හුස්ම දිහා බැලුවොත් ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ පජානාති නෙවෙයි සික්කති. ඊළඟ අධීරේ එනවා සබ්බකාය පටිසංවේදී. හුස්ම දැනෙනවා මුළු ඇඟටම. සබ්බකාය පටිසංවේදී. මේක නාහි අගට යොමු කරන්න ඕනද? එහෙම ආරම්භෙදී කමන්නේ නාහි අග බඩ පිම්බෙනවා හැකිලෙනවා පපුස් පාත්තන ඒ අකණ්ඩ ගමන් වගේ අපි ගන්න. එක තැනක් නෙවෙයි. ඒතොර අකණ්ඩ ගමන් වගේ එනකොට ඔබට තේරෙනවා මෙන්න මෙහෙම රිද්මයක්, රිද්ම් එකක් පේනවා. ඒ රිද්ම් එක අල්ල ගන්න ඕනේ. එතකොට ඒක අහු වුණාට පස්සේ ඉන්න හිතෙනවා. සැහැල්ලුවක් ඇති වෙනවා.
හරිම මේ සතුටක් ඇති වෙනවා. හරිම මේ සැහැල්ලුවක් ඇති වෙනවා. ඒක ඉතින් අත්දැකීමක්. මෙන්න මේ අත්දැකීම සුල අපි ජීවත් වෙනකොට නිකන් අපේ ඇඟ ඇතුළේ නිකන් මොකක් හරි දෙයකින් ඇති වෙන ප්‍රබෝධයක් වගේ දෙයක්, හිනාවක් වගේ දෙයක්, සැහැල්ලුවක් වගේ දෙයක් අපට දැනෙන්න පටන් ගන්නවා. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. අන්න ඒකෙන් අපි හික්මෙනවා. පජානාති තත්ත්වය ඒ කියන්නේ සාමාන්‍ය අවධානයෙන් හිටියොත් ඊළඟ තැනට ආවොත් අපි එතන හීලෑ වෙනවා. දමනය වෙනවා. එතන රැඳෙනවා. තව ටිකක් දුර ගියොත් තුන්වෙනි අවස්ථාවට එනවා. තුන්වෙනි අවස්ථාවේ මොකද වෙන්නේ? පස්සම් බයන් මොන පාලි වචනයක් අපි ඉගෙන ගත්තා. ඇත්ත වශයෙන් මේ අධීර තුනීම පොර වචන තුන හතරයිනේ ඉගෙන ගන්න තියෙන්නේ. සික්ඛති, පජානාති, දැන් පස්සම් බයන්. පස්සම් බයන් කියන එකේ තේරුම කය සැහැල්ලු වෙනවා. සාමාන්‍ය ඉංග්‍රීසි පරිවර්තනයේ calming down. අප්සික්ඛති කියන එකට train mind. අපි හොඳට හික්මිලා. එතකොට දැන් අපි හොඳට ඇඟ සැහැල්ලු වෙලා. හරිම සැහැල්ලුයි. අපට දැනෙනවා ඒක ඔබ අභ්‍යාසයට ගියොත් අපට ඒක දැනෙනවා. මම ගිය සතියේ භාවනා කරන පිළිවෙලෙන් අපි පටන් ගත්තේ. ගිය සතියේ වැඩසටහන බලන්නම ඕන. මොකද අපි එකේ කියලා තියෙන්නේ ආනාපාන සතියට එන තාක්ෂණය. සජ්ජායනාව, සරල ව්‍යායාම වගේ දේවල්. මෙන්න මෙතනදී අපි ඒක අද කතා කරන්නේ හලින්ක බලන්න. දැන් අපි හුස්මට අවධානය යොමු කළොත් මෙන්න තුන්වෙනි අදියරට ආව. තුන්වෙනි අදියරේදී කය හුඟා සැහැල්ලු වෙනවා. නිකන් දැනුණා. ඊට පස්සේ මුළු කයටම දැනුණා. ඊට පස්සේ කය සැහැල්ලු වුණා. ඇත්ත වශයෙන්ම මෙතෙන්ට ආවම අපි අහු වෙලා. ඒ කියන්නේ භාවනාවේ රිද්ම් එකට අපි ඇවිල්ලා ඉන්නේ. අර හිත පනින්නේ නෑ. අරයට මෙහාට පනින්නේ නෑ. අර වඳුරෙක් වගේ දුවන හිත. ටිකක් අපි වඳුරෙක් වගේනේ. ඒ හිත දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් හරියම සැහැල්ලුයි. හරියම සතුටුයි. ඇඟ හරියම තමන්ට දැනෙනවා හරියම සැහැල්ලුව. ඊට පස්සේ එන්නේ උපමාව. ඒ උපමාව දැන් ළමයින්ට නම් කියලා වැඩක් නෑ. ඒ මොකද එහෙම ඒවා නැති නිසා. දැන් ඉන්න දරුවන්ට ඒ බුදුහාමුදුරුවෝ මෙතන දේශනා කරපු දේ උදාහරණ කියලා වැඩක් නෑ. හැබැයි අපේ වැඩිහිටියෝ අපි වගේ වයසේ අය දන්නවා ඒක. මොකද්ද? නමුත් අපි සූත්‍රයේ සම්පූර්ණ කියවන්න ඕන නිසා ඒකත් අපි ගමු. දක්කෝ බමකාරෝවා බමකාරන්තේසීවා දීගංවා අංජහන්තෝ දීගං අංජහාමීති පජානාති. ඒ කියන්නේ බමකාරය කියලා කියන්නේ ගොඩක් තැන්වල පොත්වල ඔක්කොම ලංකාවේ පරිවර්තනය කරලා තියෙන බඩුව කියලා තියෙන්නේ. ලී ඉරන්න. බඩුවා කියලා තමයි තියෙන්නේ. ලී ඉරන්න. ලී ඉරන්න කියන්නේ මොකද්ද? ඔයගොල්ලෝ දන්නවද ඉස්සර කාලේ අර එම කරු දෙකක් ගහලා එකට පොටේ දාලා එක්කෙනෙක් උඩ ඉන්නවා එක්කෙනෙක් යට ඉන්නවා. උඩ ඉන්නේ එක්කෙනා දකෝ බමකාරෝවා ගුරුවරයා ලොක්කා. යටින් එන්නේ අන්තේවාසික. අන්තේවාසීවා ගෝලයා. ඒ දෙන්න හරියට මේ ලී ඉරනකොට හරි අර ඉර දිගේ ඇද වෙන්න බෑනේ. ඇද වුණොත් කීයද ගෙනියන්නත් බෑ. ඒක හන්ද කල්පනාවෙන් ඉර දිහා බලාගෙන ඔන්න ඔය වගේ රිද්ම් එක. ඔයගොල්ලෝ අර ඉන්ටර්නෙට් එකේ තියෙනවනේ heart anatomy කියලා ගන්න. ඒ හරි වැදගත් ඒක බලන එක පොඩ්ඩක්. YouTube එකේ තියෙන heart anatomy. එතකොට මෙන්න මෙහෙම රිද්මයක් පේන්නේ. ඕක ටික සාම්සුන් වුණොත් ඔන්න ඔහොම තමයි වෙන්නේ. එතකොට මේ රිද්ම් එක අපට අහු වෙනවා. මේ රිද්ම් එක මෙතන ගැස්සෙනකොට මුළු ඇඟම චලනය වෙනවා. අර කිව්වේ සබ්බකාය පටිසංවේදී කියලා. අපි එක හුස්මක් ගන්නකොට මේ ලේ මෙහෙම තල්ලු කරනවා. තල්ලු කරන කේස නාලිකා මේ මොලේ දක්වාම මේ වායුවෙන් තමයි අපේ පැවැත්ම සිද්ධ වෙන්නේ. අන්න උපමාව දැන් කිව්වා. ආයි රිපීට් කරනවා. ඒක සාමාන්‍යයෙන් අපි ආපහු ඒක ඒ විදිහටම ආයෙත් කියනවා. ඒක අපි වෙනසක් දැන් කියන්න ඕනේ නැහැ. ඊළඟට එන කැලලට යන්. දැන් 1 2 3 අපි ඉගෙන ගත්ත සතිපට්ඨානයේ අවස්ථා 3 උපමාව ඩිංගක් අපි කිව්වා. ඊළඟ අවස්ථාව අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. මෙතන හුස්මක් ගැන කියන්නේ. දැන් හුස්ම ගැන භාවනා කරන්න වාඩි උනේ. ඇයි අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති කියන්නේ? අපි භාවනාවේ ගැඹුරට යනකොට අපට මේ කයම දැනෙනවා. ඒක හුස්මයි කයයි ගෙන් කරන්න බෑ. ඒ කියන්නේ සියුම් වෙනකොට ඒ කියන්නේ අපේ මනස හුස්මටම සියුම් වෙනකොට වෙන කොහෙටවත් පණින්නේ නැතුව ඒකටම අවධානය යොමු කරොත් හුස්ම හොයාලන්න බැරි. ඒ කියන්නේ කයයි හුස්මයි එක. හුස්ම කය නැතුව පවතින්න බෑ. කයේ රිද්ම් එකයි හුස්මත් එක්කම කයේ රිද්ම් එක තමයි දැන් අහුවෙන්නේ. එතකොට මුළු කයටම රිද්ම් එකක් හැදෙනවා. ලේ තල්ලු කරනවා. පපුවේ මෙහෙම මේ තට්ටු දෙක දෙපැත්තට යනවා. බඩවැල් ටික මෙහෙම හෙල්ලෙනවා. එතකොට මේ ඔක්කොම ටික අපට දැනෙන්න පටන් ගන්නවා.
මහා පුදුම දෙයක්. මැජික් එකක් ඔය තමයි. එතකොට දැනෙන්න යන්න මෙතන කියන්නේ හුස්ම නෙවෙයි. දැන් හුස්ම කය බවට පත් වෙනවා. ඒ කියන්නේ අපේ හුස්මට කේන්ද්‍රීය වුණා, කමටහන කරගත්තා. ඒක ඒකෙන් පටන් ගත්තා. දැන් ඒකයි කයයි දෙක එකක් වෙයි. ඊට පස්සේ බහිද්ධාවා කාය. බහිද්ධාවා කාය කියන්නේ බාහිර බහිද්ධාවා. එතකොට බාහිර කය කියලා තියෙන්නේ ගොඩක් පරිවර්තනය කරලා තියෙන්නේ අනුන්ගේ කය. ඒක සම්පූර්ණයෙන් වැරදි. සියලු පොත්වල ඔය මහා උගත්තු ප්‍රසිද්ධ ධර්ම දේශකයෝ වගේ දැනට ඉන්න අය ඔක්කොම කියලා තියෙන්නේ බාහිර බය. මම ඒගොල්ලෝ විවේචනය කරනවා නෙමෙයි. මේක ඒගොල්ලෝ මාත් එක්ක තරහක් ඇති කරගන්නත් ඕන නෑ. ඒක වැරදි. මොකද එහෙනම් අඤ්ඤං කායේ නැත්නම් අඤ්ඤේසු කායේසු කියලා ඉන්නවා. කායේසු එහෙම නෙමෙයි මෙතන තියෙන්නේ. කායේ ඒක වචනෙන් කියලා තියෙන්නේ. කායේ කයෙහි එහෙනම් මුළු ස්වභාව ධර්මයම එක ස්වභාව ධර්මයකම එකක්. අපි ලෝකයම එකක් විදියට. එතකොට මගේ කයටම හුස්ම ඒකාග්‍ර වුණා. අන්න තවත් දෙමුරට එනකොට මට ස්වභාව ධර්මයයි මමයි දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආයෙත් තුන්වෙනි අවස්ථාවට යනවා. මේක හරි වැදගත් මේ අවස්ථා තුනක් ඊට බාහිරේ මට දැනෙනවා සියුම්ව දැනෙනවා නිකන් මම නිකන් ඒකේ පාවෙලා ගිහිල්ලා වගේ නිකන් සැහැල්ලු වෙලා එතකොටම මට දැනෙනවා බහිද්ධාවා කායේ ඊනකට අඬ දෙක එක්කව ගන්නවා අජ්ජත්ත බහිද්ධාවා කායේ සිංහල වගේ සංස්කෘත වගේ භාෂාවක තමයි මේ සංධි කිරීම තියෙන්නේ භාෂා සංධි කිරීමක් ඉංග්‍රීසියේ නෑ අපි සංධි කරන්නේ එක කොමාවක් දානවා එහෙම නැත්නම් ඇන් කියලා යොදනවා ඒක හන්ද මේක හරි අමාරුයි මේක බටහිර ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙනුවො දෙකක්ම විදිහට තමයි අපට පේන්නේ. ඒ කියන්නේ පරිවර්තක තියෙන්නේ ඉන්ටර්නල් ඇන්ඩ් එක්ස්ටර්නල්. ඒක හරි. අර අනුන්ගේ කය කියලා කියලා නෑ. එක්ස්ටර්නල් ඇන්ඩ් ඉන්ටර්නල් ඇන්ඩ් එක්ස්ටර්නල්. බාහිර සහ අභ්‍යන්තර. බාහිර කිව්වොත් මම නොවන සකල විද දේ. දැන් මේ දෙක මම භාවනාවේ ගැඹුරට යනකොට මමත් සෝවා දහමත් එකක් විදියට පේන්න පටන් ගත්තා. එතකොට එතන අවස්ථා තුන පටන් ගත්තා. පජානාති සබ්බකාය පටිසංවේදී පස්සම්බයං කාය සංකාර. සැහැල්ලුණා දැන් සෝබා දහමත් මාත් එක්ක වහුලා. මේ කරන්න බෑ. භාවනාවේ සමාධියේ ගැඹුරට යනකොට මම වෙන් කරන්න බෑ මුළු විශ්වයම. මේක තමයි භාවනාවේ ගැඹුරුම අවස්ථාව. දැන් අපි ගොඩාක් මේ ගැන අනික් හින්දු වල ජෛන වල තියෙනවා ගැන ගොඩාක් ඒවයි ප්‍රැක්ටිස් එකේ නැත්නම් අභ්‍යාසයේ තියෙන වෙනස ගැන ගොඩාක් කතා කරන්න පුළුවන්. නමුත් අපි එච්චර කතා කරන්නේ නැහැ ඕනේ ශාස්ත්‍රීය දේ. අනවශ්‍ය තරම් ශාස්ත්‍රීය දේට අපි යන්න ඕනේ. අපි දැක්ක දැන් කෙටි කරගමු. දැන් ඊළඟට එන්නේ මොකද්ද? ඔන්න දැන් තවත් පියවරකට. දැන් 3යි 6යි 7 වෙනි පියවර. 7 වෙනි පියවරේ මොකද්ද තියෙන්නේ? අත්තිකායෝති වාපන සති පච්චුපට්ඨිතා හෝති. මේ කය ඇතය යන වැටහීම ඇත්ත වශයෙන් මෙතන කයක් තියෙනවද? කය කියන්නේ අපි හදාගත්ත අපේ වචන වලින් කියපු මනසේ තැම්පත් කරගත්ත සංකල්පයක් මිස යථාර්ථමය වශයෙන් තියෙන එකක් නෙවෙයි. එහෙත් ඒක ඇත්ත වුණත් අපි මේ සම්මුතික සත්‍යය මේ බොරුව මායාව කය නැමැති මායාව සතිය වර්ධනය කර ගැනීම හඳහා යොදාගත්තා. ඒකයි මේකෙන් කියන්නේ අත්තිකායෝති වාපන සතිපච්චුපට්ඨිතා හොරේ යාවදේව ඉඳින් අන්න එතකොට තේරෙනවා. මේ ඒකට මිසම් මේ තියෙන හන්ද නෙවෙයි. ඉඳින් දැන් අපි ගමු එතන අන්න ඊළඟට එනවා. පතිස්සති මත්තාය ඥානමත්තාය. ප්‍රතිසතියේ පටි කියන වචනේ දුරුම දන්නවනේ අපි පාලි දන්නා ටිකක් දන්නවනේ. අනිත් පැත්තට ප්‍රතිගමනේ ප්‍රතිගාමී ඔය ඔක්කොම එන්නේ පටිපති කියන වචනේ එක සමාන වෙදෙන්නේ. ඒකට පතිස්සතියෝ පටිස්සති මත්තාය කිව්වම මෙහෙම එන සිතුවිල්ල අනිත් පැත්තට බලන්න. එතරම් බලන්න. අපි එකට තව වචනයක් කරන යෝනිසෝ මනසිකා. යෝනි කියන්නේ මොකටද? ලිංගයෙන් බෑට. මෙතන යෝනි කියන්නේ සිතුවිල්ල උපදින තැනට. අර වචනෙම ඒ මූල අර්ථය අපි උප්පත්ති ස්ථානයේ යෝනිය කියනවා.
ඊළඟට අපි කියන මෙතන කියන සිතුවිලි උප්පත්ති ස්ථානට අපි යෝනිකෝ. ඒ අරන් තමයි යෝනිසෝ මනසිකාරය කියන වචනේ හැදලා තියෙන්නේ. දැන් මොකද තිබුණේ? අස්තිකායෝති වාපාන සතිපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පටිසුතිමත්තාය අනිශ්චිතෝව විහරති. භාවනාවේ ගැඹුරට ගියාම මේ ලෝකේ මම කිසි දෙයක් අල්ලගන්නේ නැහැ. නචකින්චි ලෝකේ උපාදීයති. එල්ලෙන්නේ නැහැ මං කිසි දෙයක්. කිසිම දෙයක් ග්‍රහණය කරන්නේ නැහැ. බිඳුවක් වෙලා. නිග්ගහිත කියලා වචනේ තියෙන්නේ. නිග්ගහිත. නිග්ගහිත කියන්නේ ග්‍රහණය කරගන්නේ නැහැ කිසිම දෙයක්. හරිම සරලයි. අපි මීට වඩා වැඩි කතා කරන්න හොඳ නැහැ. බුදු දිගේව බලන්නෙත් නැහැ. මම මේ පොත පරිවර්තනය කරලා තියෙනවා. වචනෙන් වචනටත් විවරණයකුත් ලියලා තියෙනවා. මම මගේ YouTube එකේ යටින් මේ PDF එක දානවා. පොතේ. මගේ දැනුම පොත ගොඩකකින් දාලා තියෙන ගොඩකකින් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන නිකන් අරගෙන ඕන් එකෙන් බලන්න මේ එක ලෙසන් එක අද කරේ ආනාපාන සතියනේ. ඒ ආනාපාන සතිය අද බලන්න. ඉතින් මීට වඩා මම කතා කරන්න ඕනේ ඔබ මං හිතනවා මේක පිළිවෙලකට යන්නේ ඊළඟට අපි කතා කරනවා සතර ඉරියව් සියලු ඉරියව් ශරීරේ කොටස් ධාතු එතන ගියාම මරණය අවස්ථා ගණනාවකදී ඊට පස්සේ වේදනා ඊට පස්සේ තව තියෙනවා පිළිවෙලකට යන්නේ එහෙනම් මේක මේ දවසේ දාන එක මේ දවසේම බලන්න මං ආදරෙන් ඉල්ල හිටිනවා මගේ YouTube එකට දැම්ම කට්ටිය බනිනවා අනේ බැන්නට කමන්නේ බැනලා හරි මේක බලන්න මේක බලන්න බැන්නයි කියලා මට වදින්නේ නැහැ කිසි තේරුමක් නැහැ මට බැන්නයි කියේ කෙසේ වුණත් මම ගැන කණ්ණාඩි වලින් බලන්නේ නැතුව මම පරිශ්‍රකයෙක් හැටියට ඉන්දියාව තුල චීනයේ ජපානයේ තුල හැම තැනම මම ඇවිදින් මම විශේෂයෙන් සැලකිලිමත් වුණා ඒ රටවල අභ්‍යාසයන් ඉගෙන ගන්න. ඉතින් ඒ සියලු දේ තමයි මම ඔබට දෙන්නේ. මගේ මහන්සියෙන් මම ලබාගත දේ දෙන්නේ. මේක දායාදයක් හැටියට ඔබට මට දිය හැකි දෙයක් හැටියට මම දෙනවා. මට දිය හැකි ලොකුම දායාදේ මෙයයි. ඔබ අවදානෙන් මේක ආයි බලමා බලාපොරොත්තු වෙන්න. හැම දිනාටම සිතක් සාන්තියක් යහපතක්ම වේවා. තිරුවන්